හායි ළමයිනේ කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා කනගාටුවෙන් වුණත් මේ වචන ටික කියන්න ඕනේ මේ ඇත්තටම අපේ ලංකාවේ ඉන්න අයට ඒ වගේ මේ රටේ ඉන්න අයටත් ඔගොල්ලෝ අම්මවරු තාත්තවරු නේද ඔගොල්ලෝ අම්මලා තාත්තලා ඔගොල්ලෝ කැමැත්තෙන් ඔගොල්ලෝ දරුවෝ හදාගත්තේනේ ඔගොල්ලෝ කට්ටිය කැමැත්තෙන් ඔය කට්ටියගේ දරුවෝ හදාගත්තේ. හදාගෙන ඉවරලා මේ රටවල් වලට ආවහම ළමයිව අත්තරින්න එපා. ළමයි එක්ක කතා කරන්න. අහිංසක මල් කැකුළු දරුවොත් එක්ක කතා කරන්න. කතා කරන්න ඒගොල්ලොන්ගේ හිත් පාරන්න එපා. හරි දුකයි වීඩියෝ බලනකොට ඇත්තටම ඔය කට්ටිය අම්මවරු තාත්තවරු තමන්ගේ දරුවෝ ඔගොල්ලෝ ඕන සෙල්ලමක් කරත් මොන දේ කරත් අරයා මෙයා එක්ක ලව් කරත් ෆෝන් වලින් මෙයා වෙලා කතා බහ කරත් අහිංසක දරුවොත් එක්ක වචනයක් කතා කරන්න වචනයක් කතා කළේ අහිංසක හිත් මේවා කරන්න ඒ වගේ මම කියන්න ඕනේ ලංකාවේ ඉන්න පිරිමි ඕගොල්ලෝ ඔය කට්ටියගේ නෝනා රට ආවනම් රට ඇවිල්ලා ඉන්නවනම් ඔගොල්ලෝගේ ගෙදරට කතා කරන්නේ නැත්නම් දරුවන්ට කතා කරන්නේ නැත්නම් මං වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන් ඔය අහිංසක දරුවෝ මේ ලයිව් වල තියාගෙන ඒගොල්ලොන්ගේ වීඩියෝ දදා කතා කරන්න එපා. අනේ ඕක නතර කරන්න ඒ අහිංසක දරුවෝ අඬවලා ඒගොල්ලොන්ගේ වචන අරගෙන එහෙම වීඩියෝ අරගෙන ඉන්ටර්නෙට් ජාලාවේ දාන්න එපා. මේ TikTok වල දාන්න එපා. ඒ දරුවෝ හැමදාම ඔහොම පොඩිවට ඉන්නේ ඒ ළමයි ලොකු වෙනවා. ඕවා බලනවා සමාජෙට ඕවා යනවා. එතකොට ඒ ඔයගොල්ලෝ පස්සේ දැන් ඔයාගේ වයිෆ්ගේ අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගෑනුවයිද පිරිමියාගේ අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට හැමදාම ඔයාගේ වයිෆ් මේ රටේ ඉන්නේ. ඔයාලා ඔහොම ඉන්නේ. ඔයගොල්ලෝ කවදා හරි අවුරුදු 2ද 3ද ඉවර වෙලා ලංකාවට එන ඔය මොන දේ මේ ඉන්ටර්නෙට් ජාලාවේ නැටුවත් තමන්ගේ මහත්තයා ගාවට තමන්ගේ දරුවෝ ගාවට එනවා. එතකොට ඒ අම්මත් එක්ක පාරේ බැහැලා යන්න ඕන. ඔයගොල්ලෝ පවුල පිටින් පාරේ බැහැලා යන්න ඕනි. ගමේ ජීවත් වෙන්න ඕනි නේද? ඒකින්දා මම මේ කියන දේ හොඳට අහගන්න. ඔය අහිංසක දරුවෝන්ගේ ෆොටෝ දාගෙන ඒගොල්ලෝ අඬෝලා අම්මා අපිට කතා කරේ නෑ අම්මා අපිට බලන්නේ සලකන්නේ අම්මා ආවේ නෑ එහෙම කියලා දාන්න එපා. ඔයා ඕන දෙයක් ඔයාලා දාගන්න. ඔයා වචන වලින් කතා කරලා දාගන්න. අහිංසක දරුවෝන්ගේ වීඩියෝ දාන්න එපා. ෆොටෝස් දාන්න එපා. එහෙම හදලා දාන්න එපා. ඔයාටත් ඒක හොඳ නෑ. කාලයක් යනකොට ඔයාගේ දරුවෝ ලොකු වෙනවා. අනික ගෑනු දරුවෝ ඔක්කොම කවුරුත් ළමයි මල් වගේ ළමයිට තේරෙන්නේ ඒ ළමයිව ලොකු වෙලා ඉදිරියට යනකොට ඒගොල්ලෝ තාම පොඩි හින්දා තේරෙන්නේ අවුරුදු 10 15 වෙනකොට ඒ ළමයි ඉදිරියට සමාජයට යනකොට කියන ඕගොල්ලෝ මෙහෙම දැම්මනේ පොඩි කාලේ ඕගොල්ලෝ මෙහෙම තිබ්බනේ ඕවා දකින්නකොට ඒ ළමයි වඳුර ගන්නකොට කතා කරන ඕගොල්ලෝ ඔහොම කතා කරන්න එපා ওই විදියට දාන්න එපා ඕගොල්ලෝ ඕන දෙයක් කතා කරන්න නිකන් ඒ ළමයව පෙන්වන්න නැතුව ඒ ළමයිගේ ෆොටෝ දාන්න නැතුව ඕගොල්ලෝ කතා කරන්න මොකද ඕගොල්ලෝ ළමයව දාලා වීඩියෝ එක දාලා ළමයාව වීඩියෝ එකට පෙන්නලා ළමයාගේ රූප දැම්මයි කියලා මේ TikTok එකේ ඉන්න අය ඔයාලට පිට වෙන්නේ නැහැ. ඔයාලගේ ළමයාව බලන්නේ නැහැ. ඔයාගේ නෝනාට ඒවා පෙන්වන්න කියලා ඔයාගේ නෝනා දාන්න. ඔයාගේ නෝනාට හිතක් පපුවක් නැතුව ඒ දේ කරනවා නම් ළමයිට කතා නොකර එහෙම කරනවා නම් ඒක යාට තියා කවදා හරි මොන දවසම නටලා හරි Tamanගේ ලංකාවට එන්න ඕනේ. දරුවෝ ගාවට එන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා මොන නාඩගම නැටුවත් ඔයාලා ලංකාවට යන්න ඕනේ. ඔගොල්ලොන්ගේ දරුවෝ ගාවට යන්න ඕනේ. අම්මලා තාත්තලා ගාවට යන්න ඕනේ. තමන්ගේ මිනිහා ගාවට යන්න ඕනේ. තමන්ගේ අහිංසක දරු පවුල ගාවට යන්න ඕනේ. ඒකින්ද ඔගොල්ලොත් හිතන්න. ඔය කට්ටියත් තේරුම් ගන්න. මෙහෙම ඔගොල්ලොන්ගේ ළමයාගේ ෆොටෝ දැම්මහම ඔයා කතා කරන්න. මහත්තයත් එක්ක කතා කරලා කියන්නේ මේව අයින් කරන්න කියලා. ඔයාලා කතා කරන්න. කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ අහිංසක දරුවෝ මේ TikTok වල දාගෙන මේවා වෙන්න එපා. මම වැඳලා ඉල්ලන්නේ. නිකන් සින්දුවක් වීඩියෝ එකක් ඩාගෙන අම්මා කතා කරේ නෑ අම්මා අපිට සල්ලි එවන්නේ අම්මා බලන්නේ එහෙම අහිංසක දරුවන්ව දාලා මේ සමාජයේ මේ ළමයිව කොන් කරන්න එපා. ඒ ළමයි ඉස්කෝලේ යන්න ඕනේ. ඔයාලා විතරක් නෙවෙයි මේක දකින්නේ. ඒ ළමයිගේ අම්මලා තාත්තලා ඉන්නේ. ඒ ළමයිගේ යාළුවෝ ඉන්නේ. ඕවා දකිනවා. දැන් ඔයා හිතන්න ඔයාගේ ළමයාගේ දෙයක් දැම්මා. එතකොට ඒ අම්මා ඒ දරුවගේ ඒ දරුවත් එක්ක ඉගෙන ගන්න දරුවෙක්ගේ අම්මලා තාත්තලා ඔයාගේ දරුවෝ ගැන දන්නවා. එතකොට අර දරුවට පෙන්නලා කියනවා මේ බාන්නකෝ ඔයාගේ මේ යාළුවා මේ විදියට මේ මෙහිම දානවා මේ. එතකොට ඒ යාළුවා මොකද ගිහින් කියන්නේ ඉස්කෝලේ පන්තියට ගිහින් කියන. එතකොට අර ළමයා තවත් මානසිකව වැටෙනවා නේද? ඕගොල්ලෝ මේ දරුවෝ ගැන හිතන්න මේ දරුවෝගේ මානසිකත්වය ගැන හිතන්න ඈ
ඔයාලා හිතන්න අර බලන්න අර බ්ලැක් චූටි කියලා කෙනෙක් අර වීඩියෝ දාගෙන නටාගෙන මෙයාලා අන්තිමට එයාට මොකද උනේ? එයාගේ දරුවන්ගේ ඉස්කෝලේට කතා කරලා ප්‍රින්සිපල්ලාට කතා කරලා සමාජයේ ළමයිට ඉස්කෝලේ යන්න බැරි තත්ත්වයක් දැන් වෙලා තියෙනව නේද? ඒ වගේ ඕගොල්ලෝ මේ ඉන්ටර්නෙට් ජාලාවේ දරුවන්ව අරගෙන සෙල්ලම් කරන්න එපා. ඕගොල්ලෝගේ සෙල්ලම් බඩු නෙවෙයි. ඕගොල්ලෝගේ සෙල්ලම් බඩු නෙවෙයි මේ දරුවෝ. ඕගොල්ලෝගේ ඕන ප්‍රශ්නයක් තියෙනවා ඕන දෙයක් ඕගොල්ලෝ වෙනම කතා කරගන්න. WhatsApp වලින් මේ ඉන්ටර්නෙට් එකට දැම්මයි කියලා මේ TikTok එකට දැම්මයි කියලා මෙහෙම කරන්න එපා. ඔයගොල්ලෝ කරන්නේ ඕගොල්ලෝගේ දරුවව මේ ඉන්ටර්නෙට් එකට දාලා මේ TikTok වලට දාලා ඕගොල්ලෝ ලයික් ගන්න කමෙන්ට් ගන්න නේද මේ හදන්නේ? ඕගොල්ලෝගේ තත්ත්වෙට ඔයාලව තව කට්ටියව අද්ද ගන්න නේද ඕගොල්ලෝ මේ ළමයව දාලා කරන්නේ? එහෙම කරන්න එපා. එපා. ඒක හොඳ නෑ. ඒක හොඳ නෑ ඇත්තටම හොඳ නෑ. ඒ දරුවෝ තව ඉදිරියට තාම පොඩි දරුවෝ ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. අනික ගෑනු දරුවෝ විශේෂයෙන් ඒ ළමයි ලොකු වුණා මේ ළමයි සමාජයට මූණ දෙන්නේ කොහොමද? අවුරුදු 15 16 වුණා මේ ළමයි කොහොමද ලෝකෙට මූණ දෙන්නේ? අනේ පින්සිද්දේ මම වැඳලා ඉල්ලන්නේ අම්මේ තාත්තේ ඕගොල්ලෝගේ ප්‍රශ්න ඕගොල්ලෝ විසඳ ගන්න. මේ අහිංසක දරුවෝ මේ සමාජයට අදින්න එපා. මේගොල්ලෝව පෙසිත්ත කරන්න එපා. මේ තමන්ගේ දරුවෝ විකුණන්න එපා. ඒගොල්ලෝ තව අය මේව අරගෙන තව කට්ටිය YouTube කාර්යෝ අරගෙන මේව සමාජ දාගෙන ඒගොල්ලෝ හම්බ කරගන්නවා. ඒගොල්ලෝ views වැඩි කරගන්නවා. ඒ දේ කරන්න එපා. ওই දෙගොල්ලොට මං කියන්නේ ওই දෙන්නගේ මොන ප්‍රශ්න තිබ්බත් ඕගොල්ලෝගේ මොන පෞල් ප්‍රශ්න තිබ්බත් ওই දෙන්න විසඳ ගන්න. මේ අහිංසක දරුවෝ මේකට ඇතුළත් කරන්න එපා. මං හැම නිතරම කියනවා මං කතා කරන්නේ හැමදේම හොඳ දේවල්. මොකද තමන්ගේ පෞල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මහත්යත් එක්ක ඕන ෆයිට් එකක් ඕගොල්ලෝ යන්න. ඔයාලා නෝනත් එක්ක ඕන ෆයිට් එකක් කරගන්න. මේ අහිංසක දරුවෝ මේ තිරේ ඇතුළට ගේන්න එපා. මේ TikTok දාලාව ඇතුළට ගේන්න එපා. පව්වේ දරුවෝ ඕගොල්ලෝ හිතන්න පොඩ්ඩක්. ඔයාලා වගේ පොඩි කාලේ ඕගොල්ලන්ට ඔහොම වුණොත් ඕගොල්ලෝ මොකද වෙන්නේ? සමාජයට මුණ දෙන්නේ කොහොමද? ඔයාගේ දරුවෙන් ඔයාලා හිතන්න මහත්තුරුනේ ඕගොල්ලෝ හිතන්න මම වැඳලා ඉල්ලන්නේ. ඕගොල්ලෝ ඊට පස්සේ දරුවව කොහොමද තනියෙන් තියලා යන්නේ ගෙදරක? එතකොට අර සමාජය දකින්න ළමයි ඉස්කෝලේ ගියාම දකින්නයි ඔය වීඩියෝ දකින්න මිනිස්සු ඉන්න. එතකොට අර ළමයා නේද? අර ළමයාගේ අම්මා නෑ නේද? ඒ අම්මා මෙහෙම ගිහින් වෙන මිනිස්සුත් එක්ක නටනවා නේද? අර තාත්තා වෙනම නටනවා නේද? එතකොට අර ළමයාට මොකද්ද වෙන්නේ? ළමයාගේ ආරක්ෂාව කෝ? ඕගොල්ලෝ ඔහොම වීඩියෝ දාන එකෙන් ඒ ළමයිගේ ආරක්ෂාවල් කෝ? මං හැම නිතරම කියන්නේ ඒ ළමයිගේ ආරක්ෂාවකෝ. ඒ ළමයිට කන්න දෙයක් දීලා බොන්න දෙයක් දීලා ඉස්කෝලේ යවන එක කරන්න ඕගොල්ලෝ. ඔය කට්ටිය මේ සමාජෙ මේ දරුවන්ව මේ විදියට කරන්න එපා දෙයනේ. හැම නිතරම මං කියන්නේ ඒකයි. මේ දරුවන්ව මේ චූටි මල් කැකුළු මේ තිරේ ඇතුළට ගේන්න එපා. මේ තිරේ ඇතුළට මේ දරුවෝ ගේන්න එපා. මේ දරුවන්ගේ වීඩියෝ දාන්න එපා. ෆොටෝස් දාන්න එපා. අපිට අම්මා කතා කරේ නෑ. අම්මා කතා කරන අම්මා මොකෝ මේ TikTok එකෙන් වාගේ අම්මව හොයලා දෙනවද පුතේ නෑ. ඕගොල්ලෝ හිතන්න මේ දරුවට මේ අම්මෙක්ව හොයලා දෙන්නේ මේ TikTok එකෙන්. ඕගොල්ලෝගේ තාත්තෙක්ව මේ TikTok එකෙන් හොයලා දෙන්නේ ඕගොල්ලෝ මේ ප්‍රසිද්ධ කරන්න එපා. මේ අහිංස ඔයාලගේම දරුවෝ ඔයා ගෑණි වැරදි කියලා මහත්තුණුනේ මේක අහන්න. ඔයාගේ ගෑණි මෙහෙමයි වැරදි කියලා ඔයා TikTok දාගෙන ළමයිව ප්‍රදර්ශනය කරගෙන ඔයා මොකද්ද කරන්නේ? ඔයා මොකද්ද කරන්නේ? ඔයත් කරන්නේ ඒ දෙයමනේ. ඔයත් මේ තව කට්ටියකින් මල්ලි මෙහෙමයි අයියේ මෙහෙමයි වදරු. ඇයි ඒ තමන්ගේ දරුවන්ව මේවලට ඇදලා ගන්නෙ? දරුවෝ නැතු ඕගොල්ලෝ ඕන සින්දුවක් දාගන්න ඕන ඔයාලගේ ඕන රැඟුමක් දාන්න ඕගොල්ලෝ ඕන නැටුමක් දාගන්න. ඔයාලා ගෑණිට බැලලා නෙමෙයි මූණ දෙයක් කළා මේක සමාජයේ දාන්න ඕගොල්ලෝගේ දරුවන්ව ඇදලා අරගෙන මේ පුංචි තිරේ මේ දරුවන්ව පෙන්නලා මේ ලෝකෙට දරුවන්ව ප්‍රසිද්ධ කරන්න එපා. ඕගොල්ලෝගේ දරුවන්ව විකුණ ගන්න එපා. මම මේක හැම නිතරම වැඳලින්න මට අද බලන් ඉන්න බැරි තැන මම මේ වීඩියෝ එක දාන්නේ. මට හරි දුකයි. මොකද මටත් දරුවෝ ඉන්නවා. මමත් පෞල් ජීවිතගෙන ඒ වුණාට මගේ මහත්තයාගේ අතරත් ප්‍රශ්න තියෙනවා. නැතුව නෙවෙයි තියෙනවා. අපි දරුවන්ව මේ වලට වීඩියෝ දාගෙන ෆොටෝස් දාගෙන දරුවන්ව දාගෙන නටන්න එපා. මම හැම නිතරම කියන්නේ අපේ අනාගතේ අපේ දරුවෝ ඉදිරියට මුහුණ දෙන්න ඕනේ. අපේ දරුවෝ තව හැමදාම දැන් මෙහෙම මෙච්චර මේ දැන් TikTok ජාලේ මේ YouTube ජාලේ Facebook ජාලේ මෙහෙම වෙනවනම් තව ඉදිරියට මොන වගේ මේ දේවල් වෙයිද? ඒතකොට අර ළමයා දැක්කම ආරක්ෂා නැහැ. තාත්තා වෙනම නටනවා අම්මා වෙනම නටනවා. ඒතකොට අර ළමයිගේ රැකවරණේකෝ අර දරුවන්ගේ රැකවරණේකෝ අනේ අම්මේ තාත්තේ මේ රට ඉන්න සහෝදර සහෝදරියනේ මං හැම නිතරම කියන්නේ සහෝදරියනේ ඕගොල්ලෝ මොන ප්‍රශ්න තිබ්බත් ඔයාගේ මහත්තයත් එක්ක මොන ප්‍රශ්න තිබ්බත් ඔයා මුකා එක්ක යාළුණත් මුකා එක්ක ඔයාගේ අහිංසක දරුවොත් එක්ක කතා කරන්න. දරුවොත් එක්ක කතා කරන්න. මහත්තයාව පැත්තකට ඔයාලා මහතුරු අතර ප්‍රශ්න තියෙනවා මහතුරු පැත්තකට ඔයාලගේ අහිංසක දරුවෝ එක්ක කතා කරන්න. මං කියන්නේ ලංකාවේ ඉන්න මහතුරුත් ඔයාලත් එක්ක කතා කරන්නේ නැහැ කියලා ඕගොල්ලෝගේ
දරුවන්ට කතා නොකර ඉන්න දෙන්න එපා. ඔයගොල්ලෝගේ දරුවන්ට එයාව කතා කරන්න දෙන්න, බ්ලොක් කරන්න එපා. ඔයගොල්ලෝ බනින්න එපා. දරුවොත් එක්ක අම්මෙත් වෙන් වුණා, තාත්තෙක් වෙන් වුණා, දෙගොල්ලම දරුවොත් එක්ක එකට ඉන්න. මම ඒකයි හැම නිතරම ඉල්ලන්නේ, වැඳලා ඉල්ලන්නේ ඔයාලගේ මේ ඉන්ටර්නෙට් ජාලාවට දරුවෝ ඇතුළත් කරන්න එපා. පින් සිද්ධ වේ ඔයාලට. දරුවෝ විකුණන්න එපා මේ චූටි තිරේ. මේ TikTok ජාලාවේ දරුවෝ විකුණන්න